හරි පොල් ටික ගාලා දෙන්න. මේ කන පැලෙන්න දෙන්න ඔබට හරිද ගොස්සෙන් ගහන්නේ ගොස්සෙන්. මම වෙනම මෙතන නිකන් මේ පුරතල් වෙන්න. අම්මා මලි මම එමය කියන දන්නේ. ඉට්ටු කියන දින්න හදන්නේ මලි කියන්නේ. ගෑනු එමය. අපේ ගෙවල් වලත් ඔහොමමයි. හිටු කියපු තැන ඉන්නවා. නෑ ගෑණි මම මේ දවස්වල බොන්න නැතුව එක කහ වෙනවා. එක වෙවුලනවා. මේ ඔක්කොම හේතුව මේ පොලිසියෙන් අඩියක් ගන්න ඇඳිරි නීතිය තමයි හේතුව. ඔව් බා මටත් එහෙම තමයි බා මුකුත් කරගන්න දෙයක් නැති ඉන්නේ. හරිද අපිට බොන්න ඕනද? බොන්න ඕනේ ඉතින්. හරි යමු. මේ ඇඳිරි නීතිය ඇස්සේ කොහෙ යන්නද? හරි මුලින්ම ගෙට යමන්ක. අරින්ක. ගෑණි යකෝ පිටිමිනිසින් තන ගෑණි ගහන්නේ නැහැ. වරෙන් යන්න කියන දේ අහලා. එහෙමද? අරින්ක යන්න බෑ. ඕවර කරනද බං ඕවට නැත්තේ. අයියේ මේ වැඩේ හරියයිද කියලා කියන්නකෝ. අයියෝ පොලිසියෙන් හිටියොත් එහෙම බය නැතු හිටහංක ගොවිතැන්ට තැන දීලා තියෙන පොඩ හිටහං කොහොම. පොලිසිය හරි දඟලද හිටපන්කෝ වරෙන්ක සද්දනක වරෙන්කෝ. කොහෙද යන්නේ? මේ වෙලට නේ ඔව් සබ් බෙලට යනා මම මේ කාලා බීලා වෙරි වුණාට නෙවෙයි කියන්නේ මොකටද හැමදාමත් බය වෙලා ඉන්නේ. ඒ මල්ලේ කොහොමද මගේ මොලේ ඈ මොළ නෙවෙයි මොළ ගෙනාවු නෑවක් සුපිරි වඩු ටික මේ තේවල සල්ලි දීලා ඵලයන්. යටි අලි ආයතම් බහලා බං. අයියෝ ආන් ඉවරයි ඔක්කොම බං. අයියෝ. මොකද ගන්න කට්ටිය කොහෙන් බහලා? කට්ටිය මෙහෙම බහලා. මොකද මොනව කරන්නේ ධර්මයේ කුබර වර. හරි ඉන්නකෝ. මේ උත්තරද කියන්නකෝ. මොකටද? හෙන්දුව. මේකට අලිය බය දැකලා නැහැ. මාරයි නේදිනේ. හෙන්ඩුවට බය බං පෙරහැරේ යන අලි. පුරුදු කරපු අලි. මේ මං වල්ලලි බහලා ඉන්නේ අර පේන්නේ නැද්ද? ඇයි වල්ලලි බය නැහැ? බය නැහැ. අහුනොත් එහෙම ඔකරන් ඔබයි කොයි හරි අලි වෙඩිකෝ. ආලි වෙටි තියෙනවා. කොයි තිය? ගෙදර තියලා හරිනවද බං අරන්. දැන් ඇති කෑවැති මයි පුතා යන්න දැන් කෝ යන්න මයි පුතා යන්න කෝ වගාවට හනි කරන්න දෙවන්නේ දැන් අප්පච්චි යන්න අප්පච්චි ඕ දැක්කද අපි කියන එක අලියට තේරෙන විදිය අලියට තේරෙනව නෙමෙයි අක්කෝ උඹලගේ අප්පච්චි පිටිපස්සේ අප්පච්චි වා මොකද මේ අලියත්තේ යන්න ගෙදර පිස්සුනේ කරන්නේ අප්පා ඇයි දිනාවක් දියා ගනි ගිනි පෙට්ටිය ගනි මොනවද ගිනි පෙට්ටිය කියන්නේ කිව්වේ නෑනේ ඉතින් ගිනි පෙට්ටිය නැතුව කොහොමද මේක පත්තු කරන්නේ නේද ලංකන් දිනේ ගොන් වැඩ කරන්න එපා මේ දෙක තියලා ගිනි පෙට්ටියක් අරන් වරින් ටක් ගාලා ගිහලා අර පේන්නේ නැද්ද බං බලන්න වදේනේ අප්පෝ අලියගෙන්වත් නෑනේ මෙච්චර වදයක් ඵලයක් තනියා තනියා නෙමෙයි අකෝ තුම්පත් එන තනියා තුම්පත් එන බං තනියෙන් ඉන්න කරගෙන තනියා හරි එතන තනියෙන් අන්දෙල මේම් බා පැකට් එක අනේ ගිනි පෙට්ටිය ගිනා ගනින් අලි වෙඩිලා තාලා දාමු අලි වෙට්ටිය ගෙදර ඔය දැන් කිව්ව අලි වෙට්ටිය තියලා ගිනි පෙට්ටිය අරන් එන්න කියලා ඔයා මොනවද අනේ අලි වෙට්ටිය ගෙදර තියලා ගිනි පෙට්ටිය අරන් මම දැන්නේ ඔය අලි වෙට්ටිය ගෙදර දැන් නැහැ නේද නෑ මුකුත් නැහැ නෑ ටික තියලා ගිනි පෙට්ටිය ගලවන්නේ ඔය යපා ඉන්නපා මොකද ඔය පැත්තේ අලි ගියාද
මේ කරදරස් අපිට මොකද හොයාගන්න බැරුණා. අපි ඉඳලා වැඩක් නැහැ සෝමි අයියේ අපි ඉඳලා වැඩක් නැහැ. අම්මුට පුළුවන් ද කියන්නකෝ අයියා අලියලවන්න හැමතැනම බඩු හෙව්ව හැමතැනම බඩු හෙව්ව කොහෙද බඩුලා. අපි දැන් මේ කුඹුර පැත්ත බලන්න යන්නේ. මෙලාට අලි පාගලා සේරම විනාශ කරලා දන්නේ නැහැ. ඔය කොහෙද යන්නේ? උඹලා කුඹුරු තියෙන්නේ මේ පැත්තේනේ. අපේ කුඹුර නම් කොයි වෙලේ බලා ගන්න බැයිද අයියා. අපි මේ යන්නේ කරුණේ කුඹුර බලන්න. බොහෝ දුරට බඩු ඔක්කොම හංගන්න උගේ කුඹුරනේ. ඒ වයි බැරළුයි දඟරුයි ඔක්කොම අලි පාගලා දන්නේ අයියේ. අනේ දවස් ගානක් තිස්සේ වේලනවා. අද නම් බඩු හම්බුනොත් බැරලේ කටේ තියන් ගන්නෙ. අම්මා! ඉතකින් මේ බදු 70. අනේ මොකද්ද කරන්නේ ළමයි අයියේ? ඒකනේ මාරයි නේ මල්ලි. මොනවා කරන්නද ගහකටවත් නැගිමු. මට ගහලා ඉන්න බෑනේ අනේ අයියේ. බෝල මකුල කරගෙන. මේක ඉන්නේ ගහක්ද කරන්නේ. මම රෝගී නිදා ගන්න ඕනේ. ගණේ අයියේ මේ අර කතාවේ නිදිය ගන්න අලියා එද්දිද වලා එද්දිද? මං හිතන්නේ වලහයේදී නේ. එතකොට අලියනකොට නිදාගත්තට වැඩක් නැද්ද ගණේ අයියේ? නෑනේ මල්ලි. ඈ? ගණේ අයියේ ඔයා? මාරයි නේ මල්ලි. වල්ලා කත හීනි ගහකට නැගලා තියෙන්නේ. ගණේ අයියේ ශරම හදා ගන්න නැත්තකට එන අලියා කුලප්පුවේ.